ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය මාධ්‍ය නිදහස පිළිගන්නේ ඉතා ඉහළයි. ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරාජ්‍යද මාධ්‍ය නිදහස තහවුරු කර තිබෙනවා. ඒ මූලික නීතියෙන් හා වෙනත් අනපනත් හරහා විධායක ව්‍යවස්ථාදායක අධිකරණ යන පාලන බලතල ළඟට සිව්වෙන්නා ලෙස ස්ථානගත වන්නේ නිදහස් මාධ්‍ය. පුවත්පත, ගුවන් විදුලිය, රූපවාහිනිය ක්‍රමයෙන් ව්‍යාප්ත වීමත් සමග මාධ්‍යයේ භූමිකාවත් සංකීර්ණ වුණා. ඒවා බලපෑම් කිරීමෙහිලා ප්‍රබල වේදිකා බවටද පරිවර්තනය වුණා. 1995න් පස්සේ වගේ සාම්ප්‍රදායික මාධ්‍ය අතරට එක් වූ අන්තර්ජාල මාධ්‍ය විවිධ අන්තර්ගතයන් මුදා හැරියා. ජංගම දුරකථන යෙදවුම් හරහා ඒවා ප්‍රසිද්ධියට පත්ව පුළුල් ව්‍යාප්තියක් දක්වා දැන් ගමන් කර තිබෙනවා. සමාජ මාධ්‍ය වේදිකා ජනතාවට තොරතුරු දැනගැනීමේ පහසු හා ක්ෂණික ප්‍රවේශයක් වුවද ඒවායේ ඇතැම් අන්තර්ගතයන්හි විශ්වසනීයත්වය බරපතල ලෙස ප්‍රශ්න කෙරෙනවා. විටක අන්තර්ජාල මාධ්‍ය නියාමනය කෙරෙහි ශ්‍රී ලංකා රජයේ අවධානය යොමු කරන ලද්දේ ඒ හේතුවෙන් 2024 අංක 9 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත හිම සම්මත කරලා අන්තර්ජාල මාධ්‍ය යම් රාමුවකට ගන්නයි උත්සාහ කළේ. යට අරමුණුත් තියෙන්නේ නැති ඒවා මාලිමා ආණ්ඩුව දැන් වෙනස් කරන්න ලෑස්ති. සමාජ මාධ්‍ය ආදාය මාර්ගයක් කරගත් තැනැත්තන් අන්තර්ජාල අවකාශය භාවිත කරන්නේ විවිධ ස්වරූපයන්ගෙන්. ඇතැමුන් ප්‍රශස්ත මට්ටමින් ඒ දේ කරනවා. තවකෙක් අවම සදාචාරයක්වත් පවත්වාගෙන යන්නේ නැහැ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ආපහුට්ටු මන්ත්‍රී නාමල් සමග පිරිසක් ආ වෙලාවෙනේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරකයෙකුට මෙහෙම හිරිහැර වෙන්නේ. ඒක පාලනයට පොලිසියටත් මැදිහත් වෙන්න සිද්ධ වුණා. දෙපාර්ශවයේම අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සංග්‍රාමයක් දක්වා තීව්‍ර වෙලානේ. මෙතනකට ආපු පොලිස් ස්ථානාධිපතිවරයාගේ වෘත්තීමය භාවය ඇකීමට ලක් කරන්න පුළුවන්. ඒත් වසමේ මෙවැනි දේ සිදුවීමට ඉඩහැර තිබීම තමයි දුක. හිතූ විදිහට පාරේ රැස් වී අනිකාට බාධා කරන්න කොහෙද අයිතිය? වංචාවක් ගැන විමර්ශනයකට CIDට කැඳෙව්වේ මන්ත්‍රී නාමල්ව. අනිත් අය කවුද? එය හැසිරුණු ස්වභාවය, දෙසපු වචන මේවා පොදුජන සමාජය අනුමත කරන්නේ නැහැ. නමුත් සියල්ල එසෙන අන්තර්ජාලයට දාලා ඕනෑම අයෙකුට ඕනෑම දෙයක් සයිබර් අවකාශයට මුදා හැරීමට ඇති නිදහස මාධ්‍ය නිදහසසේ අර්ථකථනය කළ හැකිද? මේ සඳහා නියාමනයක් අවශ්‍ය නැත. දැන් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත මාලිමා රජය සංශෝධනය කිරීමට යන්නේ කවර පරිමාවෙන්ද? අනාගතය දෙස බලා තීරණ ගැනීමයි ජනපති අනුරගේ අදහස. ඒ සාක්ෂාත් වනු දැකීම මහජනතාවගේ අභිලාෂයයි. පිටපත ටෙරාන් කරන්නාකොට.